කොහොමද ඉතින් ඔයාලට ගොඩ කාලයකට පස්සේ වන්න වීඩියෝ එකක් ගේනවා. දැන් වෙලාව 7:55යි. මම නැගිට්ටේ උදේ 7ට. දැන් මේ වැඩට යන්න ලෑස්ති වෙනවා. දැන් මේ දවස්වල අපිට ඕටම් එක. ඉතින් පොඩ්ඩක් වෙදේක නම් මේ පොඩ්ඩක්වත් ආස නැති තරම් මොකද වහිනවා. ඒ කියන්නේ වැස්සට කමක් නෑ. උදේට වැඩට යද්දි පොඩ්ඩක් වහිද්දි අමාරුයි. සීතලයි. මට අද වැඩ තියෙන්නේ 5:00ට බස් එක 5යි කාලට. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මං කියන්නම් කොහොමද අද වගේ දවසක් ගෙවෙන්නේ කියලා. දැන් වැඩිවරුනේ එක්කහට වැඩි වෙන්න තියෙන්නේ. හැබැයි හැමදාම චුර පරක් වෙනවා. දැන් අද ටක් ගාලා දුවලා මොකද 11:20ට බස් එක තියෙනවා. මේ මට කැම්පස් යන්න තියෙන හින්දා මම ටක් ගාලා ඉවර කරලා ආවද. බලමු. මං කියන්නම් මොකද වෙන්නේ කියලා. දැන් මං හිතාන් ඉන්නේ ගෙදර ගිහිල්ලා ටක් ගාලා මොනවා හරි කාලා කරලා මේ කැම්පස් යන්න. මොකද ඔයාලා දැක්කනේ මං ඉන්නේ නිකන් මේ පාන් පෙති දෙකක් විතරයි කෑවේ. මොකද වැඩියක් කන්න වෙලා තිබ්බෙත් නෑ. හැම උදේ නැගිට්ට ගමන් එහෙම මට මුකුත් ලොකුවට දෙයක් කන්න බෑ. බලමු ගෙදර ගිහිල්ලා ඊට පස්සේ කැම්පස් යනවා. පොඩක් වහිනවා. ගොඩක් අය මගේ ගහුවා යම් කඩ කඩේ ජොබ් එක කොහෙද වැඩ කරන්නේ කොහොමද හොයාගත්තේ එහෙම කියලා. වගේ කලින් මම මුලින්ම ඒ කියන්නේ ගොඩින්ම ජොබ් එකක් හොයන්න යන වීඩියෝ එකක් දාලා තිබ්බා. අවුරුද්දකට විතර කලින් සෑහෙන මේක ඔයාලා බලලා තිබ්බා. මම මේ වීඩියෝ එක කියන්න මම කොහොමද වැඩ කරන්නේ සහ මම මේක කොහොමද හොයාගත්තේ කියලා. ඔන්නෝ ගෙදර ආවා. මට අද පැය 5ක shift එකක් තිබ්බේ. වැස්ස හොඳටම මම අපේ ඒ කියන්නේ බස් එක මං යන බස් එක තියෙනවනේ. ඒකෙන්නේ අපේ ස්ටේෂන් එක ළඟට. ඉතින් එතනින් පස්සේ මම ඉන්න ඩෝම් එකට තව බස් එකක් තියෙනවා. මේ ස්ටොප්ස් දෙකයි. පයින් ඇවිද්දොත් විනාඩි 10ක දුර. වැස්සන් ඉතින් මං මේ බස් එකේම ආවා. මේ බොදුවට තෙමිදෙමි එන්න ඕනේ නැති හින්දා. දැන් එන ටක් ගාලා මොන හරි කාලා කැම්පස් යන ලෑස්ති වෙන්න ඕනේ. Sociologists have a word for this, but I asked my girl, host,
Fahrenheit and the box that's a friction, cohesion, move. What could we 저기 현지 방송 때리게 하면 저한테 오세요. 제가 지원해드릴게요. 네. 현지 어느 쪽에 හෙලෝ හෙලෝ දැන්මං ඕන දැමගේ වීඩියක මේ වෙනකම් බලාගෙන ආවනේ ඒ ටික රෙකෝඩ් කරලා සති කීපයකට පස්සේ තමයි දැන් මම මේ ටික රෙකෝඩ් කරන්නේ මට ඉතින් එදා වීඩියෝ එක ඉවර කරන්න බැරි වුණා ඔක්කොම රෙකෝඩ් කරන්න බැරි වුණා ගෙදර ඇවිල්ලා ඉතින් මහන්සියෙන් නිදා ගන්නවා කාලා බීලා එහෙම ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ කිව්වා මම මොකද්ද දැන් කරන්න ජොබ් එක එහෙම කියලා මම ඔයාලට කියන්නම් කියලා ඉතින් ඒ ටික තමයි මේ කොටසෙන් මම දන්නවා මගේ වීඩියෝස් ගොඩාක් බලන අය මේ ජර්මනියට එන්න ඉන්න අයත් නෙමෙයි. ඉතින් එහෙම නෙවෙයි කෙනෙක් නම් ඉතින් මේ ටික ස්කිප් කරලා වීඩියෝ එක එන්ඩ් කරත් කමක් නැහැ. මොකද මම දැන් කියන්නේ ඉතින් මම දැන් අලුතෙන් කරන ජොබ් එක හොයාගත්තේ කොහොමද ඒ ටික. ඉතින් ඔයාලට මතක ඇති දැන් ගොඩ කාලෙකට කලින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා ජොබ් එකක් හොයන්න යන වීඩියෝ එකක්. ඒ වෙද්දිත් මම කියනවා මට ජොබ් එකක් තියෙනවා කියලා. අද සමර් වැකේෂන් එකේ හින්දා නිකන් වෙන එක්ස්ට්‍රා ජොබ් එකක් හොයන්න තමයි ඒක ගියේ. ඔයාලා ගොඩක් අය ඒ වීඩියෝ එක තමයි බලලා තියෙන්නේ. ඉතින් ඒක තමයි එතකොට මම ඒ කිව්වේ මම ඒ වෙද්දි කර ඉන්නවා ජොබ් එකක් කියලා. ඒක තමයි මගේ ජර්මනියට ආවට පස්සේ මම කරපු පළවෙනි ජොබ් එක. ඉතින් දැන් මේ ජොබ් එකට අවුරුදු 2ක් එනවා. ඒක මම ගිය මාසේ ජොබ් එක නතර කරා. හරිම දුකින් තමයි ඒක නැවැත්තුවේ. මම කර හිටියේ මිනි ජොබ් එකක්. මිනි ජොබ් එකක් කියන්නේ ඉතින් පැය 10ක් 9ක් ඒ වගේ සෙට් වෙන ජොබ් එකක්. හරිම දුකයි ඉතින්. හැබැයි ඉතින් මම නැවැත්තුවා. මොකද මම තව අලුත් ජොබ් එකක් හොයාගත්තා. දැන් කරන ජොබ් එක තමයි මගේ තුන්වෙනි ජොබ් එක. දෙවෙනි ජොබ් එක කිව්වොත් මම වැඩ කරා නිකන් ෆ්ලවර් ෂොප් එකක. ඒක ෆ්ලවර් වුණාට ඒක ගාඩ්නින් අයිටම්ස් ඒ වගේ හැමදේම වෙනවා. හැබැයි ඒක මම ගොඩක් ඒ කියන්නේ දිගටම කරන්න ගත්ත ජොබ් එකක් නෙමෙයි. ඒකත් මම ගිය අවුරුද්දේ සමර් එකේ කරපු ජොබ් එක. ඉතින් දැන් මම ආයෙ ජොබ් එකක් කරනවා. දැන් මම වැඩ කරන්නේ ජර්මනියේ සුපර් මාකට් එකක. ඒක පාර්ට් ටයිම් ජොබ් එකක්. සතියට පැය 20 යන එහෙම ජොබ් එකක්. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මම ඒක හොයාගත්තේ කොහොමද කියලා. මම කොහොම හරි පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න ඕනේ කියලා හිත නිකන් හිටියා. ඉතින් ජොබ්ස් හෙව්වා, ඇප්ලයි කරා. එහෙම සමහර දවස්වලට මට සමහර ජොබ්ස් හම්බුණා හොඳ ජොබ්ස්. හැබැයි මේ එතකොට ගමන් කලින් කර ඉන්න ජොබ් එකත් නවත්තන්න ඕනේ එහෙම කියලා. ඉතින් මං ඒ ජොබ්ස් ගත්තේ නැහැ. මොකද මම මුලින්ම වැඩ කරන්න ගිය තැනට මම හරි ආසයි. මොකද ඒ කට්ටිය එහෙම මට ලැන්ග්වේජ් එකත් එහෙම ලොකුවට පැදුව එහෙම මට ජොබ් එකක් දීලා හරි මාර ආදරෙන් මටත් සලකගෙන ඒ කියන්නේ හරි හොඳයි එතන එන්වයරන්මන්ට් එක. එතන මං කලින් වැඩ කරේ රෙස්ටුරන්ට් එකක. එතන ඕනද ඒ කියන්නේ හරි හොඳයි එතන. හැමදේම ෂේප් එකේ තිබ්බා. ඉතින් ඒත් මං පස්සේ හිතුවා මට මගේ දේවල් ඔක්කොම එකෙන් කවර් වෙන්නේ නැති හින්දා මම පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා කියලා. ඉතින් මම ඔයාලට කියලා තියෙනවා මේ ජොබ්ස් හොයාගන්න පුළුවන් ඒවා. දැන් ඒවා මේ වීඩියෝ එකේ අහන්න එපා. ඔයාලා මගේ කලින් වීඩියෝ එකට ගිහලා බලන්න. ඉතින් ඒකේ මම කියනවා Indeed කියන එක ගැන. Indeed මම ඒක ඇප් එක දාගෙන තියෙන වෙබ්සයිට් එකකුත් තියෙනවා. මම ගොඩක් වෙලාවට හැමතිස්සෙම වගේ මම ජොබ්ස් බලන්නේ ඒකෙන්. මම ඉතින් මම ජර්මන් CV එකක් හැදුවා කලින්. ඉතින් ඒකේ තියෙන ජොබ්ස් වලට මම ඇප්ලයි කරනවා. ඉතින් තියෙන ඔක්කොටම මගේ නිකන් ඇප්ලයි කරගෙන යනවා. සමහර ඒවා කොහෙද තියෙන්නේ කියලා සමහර ඒවා මම දන්නෙත් නැහැ. මම ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් කොහොම හරි සුපර් මාකට් එකකට යන්න ඕනි කියන එක ලොකුවට තිබ්බේ නැහැ. මොකද මේ සාමාන්‍යයෙන් ගන්නවා හරි අඩුයි ලැන්ග්වේජ් එක ඕනේ. එහෙම මගේ යාළුවොත් මම දන්න අය නැහැ සුපර් මාකට් වල වැඩ කරන. ඉතින් ගොඩක් අය වැඩ කරන්නේ එක රෙස්ටුරන්ට් වල බර්ගර් කින් මැක්ඩොනල්ඩ්ස් ඒ වගේ වල. ඉතින් එහෙම මම දන්නේ නැහැ. මමත්
ඒත් සුපර් මාකට් එකෙන් මට කෝල් එකක් එනකම් මම දන්නේ නැහැ මම මොකෙන්ද ඇප්ලයි කරේ කියලාවත්. සිටි එකත් මං ඉන්න සිටි එකක නෙමෙයි. මං කිව්වා වලට මං ඉන්න සිටි එකේ ඉඳන් බස් එකක යන්න ඕනේ විනාඩි 20ක් විතර. ඉතින් ඒ සිටි එකත් මං පළවෙනි පාට තමයි මේදා ඒ ඉන්ටර්විව් එකට ගියේ සිටි එකට සහ අහුවෙත් එදාද කොහෙද. මං ඉතින් මං දැන් යාලා කෝල් කරලා සිටි එක ගියදිත් මම එකපාරට මේ කන්ෆියුස් මේ කොහෙද මේ කියලා. ඊට පස්සේ මම ඉතින් එයාලා කිව්වා මෙහෙම ඉන්ටර්විව් එකට එන්න පුළුවන්ද කියලා. ඉතින් මම හා කියලා එයාලගෙන් ඩේට් එකකුයි ටයිම් එකකුයි ඉල්ලගත්තා. ඊට පස්සේ මම ඇප්ලයි කරේ මොකෙන්ද කියලාත් මම දන්නේ නැහැ. ඊට පස්සේ මම ඊමේල්ස් වලට ගිහිල්ලා චෙක් කළා මම මොකෙන්ද ඇප්ලයි කරේ කියලාවත්. නිකන් මොන වගේ ජොබ් ඒ කියන්නේ යාලා මට කතා කරාට මම දන්නේ නැහැනේ මොකක්ද ඒක ටයිල් සයිට් එකෙන් පාර්ට් ටයිම් ජොබ් එකක්ද මිනි ජොබ් එකක්ද කියලා මම දන්නෙත් නැහැ. ඊළඟ හොයාගෙන ඉතින් මම බැලුවා යාලා මොනවද කියලා තියෙන්නේ එහෙම කියලා. ඊට පස්සේ මම කොහොම හරි ඉන්ටර්විව් එකට ගියා. ඉන්ටර්විව් එක කරන් හිටියා සුපර් මාකට් එකේ ඕනර් සහ ඒකේ මාකටිං මැනේජර්. මාරි ඒ දෙන්නත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි මාකටිං මැනේජර් සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ජර්මන් භාෂාව විතරයි. හැබැයි හොඳට ඕනට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉතින් ඒ දින තමයි මගේ ඉන්ටර්විව් එක කළේ. හැබැයි මම ලංකාවෙන් කළා ආවේ A1 ලෙවල් එක විතරයි. මම කලින් වැඩ කර රෙස්ටුරන්ට් එකේ හැමෝම ජර්මන්. ඉතින් එයාලත් එක්ක කතා කරනවා ඇහෙනවා වචන. ඒක හින්දා මට ගොඩක් දුරට සාමාන්‍යයෙන් කියනවා තේරුම් ගන්න පුළුවන් හිමයි කියලා මට හොඳටම තාමත් ජර්මන් බෑ. ඉතින් ඒත් මාකටිං මැනේජර්ත් මාත් එක්ක කතා කරා. ඒ කියන්නේ ඕනත් කතා කරා. ඉතින් ඒත් දැන් මාකටිං මැනේජර් සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ජර්මන් භාෂාවනේ. ඉතින් ඒත් එයා කියන ඔක්කොම මට හොඳටම තේරුණා සහ මම එයාට උත්තර දුන්නේ ජර්මන් වලින්. ඕනත් ඉතින් සමහර වෙලාවට මාත් එක්ක ජර්මන් කතා කරේ. මොකද එයාලා සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරන්නේ නැහැනේ කාත් එක්කත්. ඉතින් එදා තවගේ මමත් මේ ගොඩ කාලයකට පස්සේ කතා කරන්නේ ඉංග්‍රීසි එහෙම කියලා. කොහොම හරි ඉතින් කතා කරලා එයාලා මට කිව්වා ඊළඟ මාසේ මුලින් ඉඳලා වැඩට එන්න පුළුවන්ද කියලා. ඉතින් මම කිව්වා මට එන්න පුළුවන්. හැබැයි මං කිව්වා හැබැයි මට ජර්මන් බෑ කියලා. මොකද මට ගියාමත් තේරුණා වටේ පිටේ වැඩ කරන්න ඉන්න ඔක්කොම ජර්මන් කියලා. මොකද මම කැමති නැහැ. මං හින්දා එයාලත් අපහසුතාවයට පත් වෙනවා මාත් අපහසුතාවයකට පත් වෙනවා. මොකද එයාලා කියනවා මට තේරෙන්නේ නැත්තම් වැඩක්. එතකොට ඒක හරියන වැඩක් නෙමෙයිනේ. ඉතින් මං ඒකින්ද කෙලින්ම එතන කිව්වා මට ජර්මන් කතා කරන්න එහෙම බෑ කියලා. හැබැයි එයාලා කිව්වා මේ ඔයා දැන් මේ අපිත් එක්ක කතා කරේ ඔයාට සම්පූර්ණ හොඳටම කතා කරගන්න බැරි වුණත් ඔයාට අපි කියන දේවල් උනත් තේරෙනවානේ. ඔයාට තේරුම් ගත්ත හින්දානේ ඔයා මේ ඒ වලට උත්තර දෙන්නේ එහෙම. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔයා වැඩට එන්න කියලා මට ඕන කියලා මට මං ඊට පස්සේ කිව්වා හරි මම එන්නම් කියලා. ඊට පස්සේ ඊළඟ මාසෙ ඉඳලම වැඩට දැන් මං එතනට වැඩට ගිහිල්ලා මාස 3ක් ඉවරයි. ඔව් එහෙම. ඉතින් වැඩ හොඳයි. ඕක තමයි දැන් මගේ අලුත් ජොබ් එක. ඉතින් මම දැන් වැඩ කරන්නේ සුපර් මාකට් එකක. ප්‍රශ්නයක් නෑ. හැබැයි සුපර් මාකට් එකක වැඩ කරන්න බලන් ඉන්න කෙනෙක් නම් මම දන්නේ නැහැ මුළු ජර්මනි එහෙමද කියලා. ඒත් ලැන්ග්වේජ් එක නම් ගොඩක් දුරට ඕන වෙනවා. ඉතින් ඒත් පොඩ්ඩක් තිබ්බත් ඒක මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕක තමයි මගේ අලුත් ජොබ් එකේ විස්තර. ඔව් ඉතින් ඒක නම් හරි සතුටින් ආසාවෙන් කරනවා. මම මේක පාර්ට් ටයිම් ජොබ් එකක් හින්දා මගේ ටැක්ස් කැපිලා තමයි සැලරි එක හම්බෙන්නේ. කලින් මම කරේ මිනි ජොබ් එකක්. ඉතින් ඒකට ටැක්ස් කැපුණේ නැහැ. ඒක තමයි විස්තරේ. තව දෙයක් කියන්න ඕනේ. ගොඩාක් අය මගේ මේ දවස්වල අහනවා හවුස් බිල්ඩින් වලට කොහොමද එහෙම කියලා කොහොමද එන්නේ මොනවද ඕන රික්වයර්මන්ට්ස් කියලා. මම ලොකුවට හවුස් බිල්ඩින් ගැන දන්නේ නැහැ. මම දන්නේ මම ආපු ස්ටුඩන්ට් වීසා එක විතරයි. ඉතින් හවුස් බිල්ඩින් කරන කවුරු හරි කෙනෙක් හම්බ වුණොත් මම එයාත් එක්ක කතා කරලා විස්තර දැනගෙන කියන්නම්. මොකද ඔයාලා සෑහෙන දෙනෙක් මගෙන් අහනවා කමෙන්ට්ස් විදියට සහ මට සෑහෙන මේ දවස්වල තියෙන මැසේජස් වලින් ගොඩාක් තියෙන්නේ හවුස් බිල්ඩින් ගැන අහලා. ඉතින් මම එහෙම කෙනෙක් දැනගත්තොත් මම එයාගෙන් අහලා ඔයාලට විස්තර ගේන්නම්. සහ එයා කැමති වුණොත් වීඩියෝ එකක් කරන්න. එයාත් එක්ක කතා කරලා හරි එහෙම මම වීඩියෝ එකක් අරන් එන්නම්. හැබැයි හවුස් බිල්ඩින් එද්දි ලැන්ග්වේජ් එක ඕනේ කියලා මම දන්නවා. මම හිතන්නේ B2 හරි මම හරියටම දන්නේ නැහැ.
මම ඒකේ විස්තර ගේන්නම්. දැන් ඊළඟට ගොඩක් අහනවා ඒ වීඩියෝස් නැත්තේ මොකද එහෙම කියලා. වීඩියෝස් නැත්තේ කියන්නේ ඉතින් හැමතිස්සෙම වැඩට යනවා, යුනිවර්සිටි යනවා. එහෙම හින්දා ඉතින් සමහර වෙලාවක් නැහැ සහ කොහෙවත් එහෙම මේ ට්‍රිප් එකක්වත් යන්න වෙලාවක් නැහැ. විශේෂයෙන් කියලා තැනකට ගියෙත් නැහැ. ඉතින් විශේෂ දෙයක් වෙන්න එපා ඔයාලට පෙන්නන්නත්. කොහෙවත් ගියේ නැති හින්දා තමයි ඉතින් මුකුත් වීඩියෝස් නැත්තේ. කොහේ හරි ගියොත් මම වීඩියෝස් ගේන්නම්. දැන් ඉස්සරහා ඩිසෙම්බර් ක්‍රිස්මස් වෙනවා. ක්‍රිස්මස් මාකට් යන්න තියෙනවා සහ චුටි ට්‍රිප් එකක් ප්ලෑන් කරගෙන තියෙනවා යන්න මගේ අර පළවෙනි යාළුවන්ට එක්ක. ඉතින් පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගේන්න. මොකද ඒ ට්‍රිප් එකත් මම ටිකක් අමාරුවෙන් නිවාඩු අරගෙන දාගත් එකක්. බලමු පුළුවන් වුණොත් මම ක්‍රිස්මස් එක කොහොමද එහෙම වීඩියෝ එකක් ගේන්න. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි. තව දෙයක් අද අපිට ස්නෝ කළා. මේ පැත්තේ වැඩි ස්නෝ කරන්නේ නැහැ. මේ ඒ කියන්නේ දැන් වෙන අවුරුදු වලට වඩා මේ අවුරුද්ද සෑහෙන සීතලයි. ඕටම් එක වුණත් මේ නිකන් වින්ටර් එක වගේ. මම ඔයාලට පෙන්නන්නම්.